හෙල්ලෝ ගයිස් කොහොමද ඉතින් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න වගේ YouTube channel එකෙන් ගැන තවත් වීඩියෝ එකකට ඉතින් ඉතින් අද මම ගෙනල්ලා දෙන්නේ මෙන්න මේ ඔපරා මිනි කියන ඇප් එකේ ටියුටෝරියල් එක මොනවද කරන්න පුළුවන් ඒ වේ. ඉතින් අද වීඩියෝ එක පොඩ්ඩක් හෙලවෙයි වගේ පොඩ්ඩක් මෙහෙම යාවේ මොකද මගේ gimbal එකේ බැටරි බෑලා හරිද මම මේ පෝට්‍රේට් විදියට තමයි තියාගෙන ඉන්නේ මම මේ පෙන්වන එක ඕගලන්ට පේන්නත් පුළුවන් නැත්තම් මගේ උඩින් බකියක් පේන්නත් පුළුවන් ඉතින් මම සෙල්ලමයි රෙකෝඩ් කරන්නේ මම රෑ රෙකෝඩ් කරන්නේ මොකද මේ මට වෙලාවක් තිබ්බ නෑ රින් ලයිට් එකක් ගහගෙන ඉන්නේ ඉතින් පොඩ්ඩක් මම ගිය දවස් ටිකේ ඉතින් මම වීඩියෝ කරේ නැත්තේ මොකද මට හොඳටම සෙම හැදිලා තිබ්බා නෙමෙයි පොඩ්ඩක් ඔය වැඩ ටිකක් තිබ්බා ඒ ටිකත් එක්කම කරගන්න බැරි වුණා මටත් අවුලෙන් හිටියේ මේ වීඩියෝ දාගන්න බැරි වෙච්ච එක ගැනට ඉතින් I was like හරි ඉතින් එහෙම තමයි මම හිටියේ ඉතින් අද මම ගෙනාලා තියෙන ඉතින් වීඩියෝ එකක් ගොඩක් කාලයකට පස්සේ මම ඉස්සරහට ඉදිරියට වීඩියෝ කරගෙන කරන්න හිතාගෙන ඉන්නවා නවත්තන්න නැහැ ඉතින් අද වීඩියෝ එකේ දැන් මම ඔයගලන්ට ඔපරා මිනි එක පෙන්නනවානේ මේක ඔය ෆෝන් වලට ස්ටෑන්ඩඩ් දෙන එකක් අනිත් ඒවාට දාන්න මේ එනවද දන්නේ මම ඒව ඩවුන්ලෝඩ් කරන ඒවා කියන්න දෙන්නේ නැහැ මොකද්ද කියලා දෙන්නේ නැහැ ඉතින් එළිය වැඩිද දන්නේ ඉතින් අද කියලා දෙන්නේ නැහැ මොකද මේ අද මම කෙලින් මේකට යන්නේ අනිත් එක තමයි මම ඒකේ දැන් එහෙම ෆෝන් එක තියාගෙන රෙකෝඩ් කරනවානේ එතකොට මම මගේ ෆේස් කැම් එක දාගෙන ඉන්නේ නැහැ මොකද පොඩි කේස් එකක් නෙවෙයි මම දාන්නේ නැහැ මට පොඩ්ඩක් ආසෙට ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට බහිමු අද තව දෙයක් කියන්න ඕනේ මොකද මම සස්රාව 100න් Q&A එකක් ගේන්න හිටියේ Q&A එකක් ගේන්න කට්ටිය ප්‍රශ්න අහන්න ඉතින් ප්‍රශ්න දෙන්න Q&A එකක් ගේන්න ඉතින් ප්‍රශ්න අහන ඒකින්ද මම හිතුවා සබ්ස්ක්‍රයිබර් 100ට මගේ මොඩල් කාස්ට් සෙක්ෂන් එක පෙන්නන්න මම කලින් වීඩියෝ එකක දාලා තිබ්බනේ ඒ වීඩියෝ එකට 25ක් ඒ එහෙම දාලා තිබ්බේ මටත් ඒක තේරුම් ගියා මම බොරු වැඩක් කියලා ඉතින් ඔය සබ්ස්ක්‍රයිබර් 100ට මගේ මොඩල් කාස්ට් සෙක්ෂන් එක පෙන්නන්නේ අද වඩා ප්ලේස් එකක් වෙනස් වෙලා ඇති පොඩක් හෙල්ලේ මේක හෙල්ලනවා ඒ ගණන් ගන්න එපා ලයික් ඉන්නා නම් මොන සබ් එකක් දාන්න එහෙනම් අපි වීඩියෝ එකේ සම්බන්ධ හෙලෝ ගයිස් ඉතින් මේ විදිහට තමයි ඉතින් ඕගොල්ලන්ට ඔපරා මිනි එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ වර්ෂන් තියනවාද කියලා මම දන්නේ නැහැ ඉතින් ඕගොල්ලන්ට පේන ඔපරා මිනි එක ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ඕපන් කරගන්න මම මේක ඩවුන්ලෝඩ් කරන ඉතින් එන්නේ ඉතින් ඕගොල්ලන්ට මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඉතින් මේකට Gmail එකත් ඇඩ් වෙලා තියෙන්නේ Google එකත් ඇඩ් වෙලා තියෙන්නේ Instagram එක Temu එකක් Wikipedia Facebook Booking live stream එක එයාගේ විතරන්නේ play games ඉතින් ඒ Gmail එකට ගියොත් ඕගොල්ලන්ට ආපු හැම Gmail mail එකම තියෙනවා ඉතින් මම ඒක පෙන්නන්න යන්නේ Facebook එකට ගියොත් Facebook එක තියෙනවා Google එකට ගියොත් ඔයාලගේ Chrome එක තියෙනවා ඒක ඔයාලා මේව කරන විදිහට අනු හැදේවත් දන්නේ නැහැ ඉතින් Instagram එකට ගියොත් මොකද ක්ලික් වෙන්නේ ඉතින් booking.com එක තියෙනවා booking.com එක ඔයාලා ගෙයිත් දන්නේ මොකද මේ දවස්වල පොඩ්ඩක් booking.com එකේ වැඩ වැඩි ඉතින් play games එකට ගියොත් ක්ලික් කරනවා කියන්නේ අදලාද පොඩේ පොඩ්ඩයි ඉන්න වොයිස් ඉතින් මේ විදිහට තියෙනවා මගේ එක මෙයා වෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ පොඩ්ඩයි ඉන්න ඉතින් මේක ක්ලික් කරනවා ඉතින් මේ ප්ලේ මම Gmail එක ක්ලික් කරනම පොඩ්ඩක් ඉගෙන යන්න ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්න පොඩ්ඩක් මේ සිටුේෂන් එක පොඩ්ඩක් හරියම වෙන්න හරියම වෙන්න හරිද එහෙනම් හරි බොයිස් ඉතින් මම මේක සොලියුෂන් එක හොයාගත්තා මං හිතන්නේ නෑ කියන්නෝ හරි බොයිස් දැන්වත් හරි ගිහිල්ලත් දන්නේ නැහැ ඉතින්
නෑ කියන්නේ. මම අර මගේ දැන් අර ඇප් එකෙන් නෙමෙයි රෙකෝඩ් කරන්නේ වෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකේ. මේකේ වැඩ නෑ කියන්නේ පොඩි අකරතැබ්බයක් වුණා. හරි ඉතින් අපේ ප්‍රොබ්ලම් එකට ඉතින් හම්බුණා විසඳුමක් හම්බුණා ඉතින්. මම රීස්ටාර්ට් කරාට පස්සේ මේක හරි ගියා. ඉතින් ඔයගලන්ට පේන ඇති මේ විදිහට තියෙනවා. මම පොඩ්ඩක් මේකට ඔයගලන්ට මම මේව කරනකොට ඔයගලන්ට මේ finger tips වල අර මේක පේ. ඉතින් ඒකට මම ඒ දන්නවද එහෙම මේ මම ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් රෙකෝඩ් කරන්නේ. අර මේ ඇප් එකෙන් නෙමෙයි. එහෙම රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේද? නැත්තම් මට අරගෙන වෙන්නේ නැහැ. අපව ස්කිප් කර කර ගොඩාක් ටයිම් එක යනවා. එතකොට වෙලාවත් යනවා. ඉතින් එතකොට මම ඉතින් ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් මේව කරන්නේ. ඉතින් පොඩ්ඩක් වීඩ් වගේ ඔයගොල්ලන්ට මේ විදිහට පේනවා. ඉතින් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ Facebook එක තියෙනවා. ඊට පස්සේ කොහොමද Google එක තියෙනවා ඔයගොල්ලන්ගේ Chrome එක. මම දන්නේ ඔයගොල්ලන්ගේ මේ ඒක පාවිච්චි කරන ඒක අනුව ඔයගොල්ලන්ගේ වෙනස් වෙනවද දන්නේ. Instagram එක තියෙනවා. Instagram එක මම තාම සයින් කරත් නැහැ හරිද. එතන එනවා www.instagram.com ඔය එහෙම URL එකක් එනවා. ඊට පස්සේ මම රෙකෝඩ් කරන්න මේක අපේ 2 ඉතින් මම මේක දාන්නේ අපේ 6 වගේ දාන්න වෙන්නේ දැවුවට පස්සේ ගොඩක් කල් වගේ. ඒතර ටිමු එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ටිමු එක නැති වෙයි. මම ටිමු එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන හින්දා මට ටිමු එක එනවා ඇත්තේ. ඊට පස්සේ ඔයගොල්ලෝ පුණු පුණා බලන්න සිටුමකට ඉතින් ලයිව් සොකර් කියලා තියෙනවා. මේ ක්‍රිකට් කියලා එකක් තිබ්බා. ඒක නෑ. ඉතින් ඔයගොල්ලන් මෙතන මේ ප්‍රශ්න අයිකන් එක ක්ලික් කරලා ඕන එකක් දාගන්න පුළුවන්. ගේම් කරම නෑ ඔයගොල්ලන්ට මෙතන සර්ච් කරලා ඕන එකක් සර්ච් කරගන්න පුළුවන්. එතන සර්ච් කරලා ක්‍රිකට් කියලා. ක්‍රිකට් සර්ච් කරලා බලන්න. sign in for best experience. ටිම් එකේ මගුලක් ඉන්නේ. හරි අපි ඉතින් play games කියන එකට යමු. මම මේක තරට එක ගේම් එකක්වත් ප්ලේ කරලා නැහැ කියන්නේ මේ ටෙස්ට් කරලා බලලා තියෙනවා. එතන ඔයගොල්ලෝ recently played නම් මම තියෙනවා hot games තියෙනවා. ඊට පස්සේ most popular ඒවා තියෙනවා. ඊට පස්සේ section එකේ section එක නැහැ නේ. happy games කියලා. ඒක happy gaming එකේ මේ games උත් තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ මාසෙ හරි සතිය හරි games update කරනවා. මම බලද්දි එක දවසක් බලද්දි එන මේ cat boom blast මොකද්ද cat මෙන්න මේක cat boom blast එක තිබ්බේ නෑ. මම දැන් ඒක තියෙනවා. ඊපස්සේ බ්ලුන්ගි කියලා එකක් තිබ්බේ නෑ. ඉතින් මේ web page not available කියලා වැටෙන්නේ. මම මේ data වලින් ඉන්නේ. ඉතින් මම ටක් ගාලා wifi on කරගන්න. පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඕනයක් ගහන්න. ඉතින් සිම්පල් එකක් ගහලා දෙන්නන්න. සිම්පල් එකක් හරි සිම්පල් ඉතින් සිම්පල් එකක් තියෙනවා ලොකු ගේම් නෑ ඉතින් මේකේ. දැන් තියෙනවා මේ ස්ටික් මෑන් හුක් කියලා එකක්. ඒකේ ඔයගොල්ලන්ට වෙන ඇති. හරි මොකද තියෙන්නේ? හොඳ ගේම්. ඔයගොල්ලන්ට වෙන ඇති වෙන්නේ විදියට. සිම් වෙවි යන්න තියෙන්නේ. අතන මේක ඔය YouTube channel කරන කට්ටියට ගොඩක් ආසි හිතන්නේ. මොකද ගේමින් කන්ටෙන්ට් එක කරන කට්ටියට ඇප්ස් එක හොයාගන්න හරිම ලේසි අත්ත. මේ එතන යනවා හරි. එතන වැටුනහම ආපහු යන්න. ඉතින් මේ ඔයගලන්ට මේ ඕපන් වෙලා තියෙන සයිට් එක තමයි ඔයගලන්ට පේන ඇති Happy Gaming 12 Life කියලා එක. මේ Happy Gaming 12 Life කියන එක තමයි ඔයගලන්ට පේන ඇති. ඒක තමයි ඔයගොල්ලෝ මොකක් හරි වෙබ් එකේ හරි මොකක් හරි සර්ච් කරලා බලන්න. ප්‍රාමිනි කියලා ඉතින් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි. Android phone එකට හරි. මම හිතන්නේ Android phone වලට එනවා කියලා. හරිද? මේක මොකද මේ Huawei phone එක ගාව තියෙන Huawei phone නෑ. ඉතින් මේකට මම ඩවුන්ලෝඩ් කරගත්තේ නෑ.
ඔයාලට ඇප් ගෑලරියකට ගිහිල්ලා පෙන්නන්න මේ තියනව නැද්ද කියලා. මම කියන්නේ ඔය වැඩ. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් සාමාන්‍යයෙන් දීලා එන්නේ නැති අර කේස් එකත් එක්ක පොඩ්ඩක් කේස් එක කියන්නේ එන එයා කොනේද මම මේ එන කරදරයක් කරනවා ආසන ඇත්තරගේ ඉන්නහන්න කොහොමද ඔයගලන්ට පේන ඇති මම මේ Google එකේ ගිහිල්ලා මෙයා කරොත් මේකේ ඇත්තටම කිව්වොත් Huawei වල Google නැහැනේ. ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලාම browser එකට ගිහිල්ලා Google කියලා search කරන්න URL එක මෙන්න මේ විදිහට දැන් යන්න හරිද all that your fingerprint skill තියෙනවා ඊට පස්සේ හරිද ඊට පස්සේ මෙතන search or enter කියලා ඉතින් මෙතන අපි ඉස්සෙල්ලාම Google කියලා type කරනවා යන්න ඕන හරිද ඊට පස්සේ මේක මොඩන්න ඊට පස්සේ විතර Google කියලා සයිට් එකක් තියෙනවා ඒකට යන්න ඒකට පේනවා මේකට ආවත් ඔයගලන්ට ඩිෆෝල්ට් Chrome එක නෙමෙයි ඔයගලන්ට තියෙන්නේ හරිද ඩිෆෝල්ට් එක නෙමෙයි තියෙන්නේ මොකද්ද මේකේ Microsoft මොකක් හරි එකක් තියෙන්නේ කීබෝඩ් එකක් තියෙනවා Microsoft එකක් හරි ඒ වුණාට මේකේ වැඩ කර ඇත්ත Google එකේ තියෙන ඔයගලන්ට ඕන එකක් ටයිප් කරන්න උනා මම විතර booking.com කියලා ටයිප් කරා booking.com මොකද ජෝන් විත් ඇප් එක තියෙන්නේ මම සර්ච් කරන්න today IPL match කියලා ඔය IPL බලනවා ඉතින් මම IPL බලනවා ඉවර වෙනකම් බලනවා IPL ඉවර වෙනකම් බලනවා සමහර කට්ටිය කියයි ඉතින් අපිට IPL වැඩද අපි ලංකාවේ කට්ටිය අපිට IPL වැඩක් කියලා කියයි ඉතින් කාර කට්ටිය යනද ඉතින් දේනවා ඉතින් මේ ගම්ම අප්ඩේටඩ් IPL schedule ඉස්සරහම නම් තියෙනවා ඉතින් අද මං හිතන්නේ ගහන්නේ මතක නෑ සන්රයිසර්ස් හරි මොකක් හරි සන්රයිසර්ස් හරි කොල්කතා නයිට් රයිඩර්ස් ඔව් සන්රයිසර්ස් කොල්කතා නයිට් රයිඩර්ස් හරිද ඔයාලන්ට වෙන ඉතින් ෂාන් කොල්කතා වෙන ඉතින් ඔයාලා හිතයි මේ අපි මේ මැච් මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ කියලා. ඉතින් අද තියෙන්නේ 15 මැච් එක සන්රයිසර්ස් හයිඩ්‍රබාද් vs කොල්කතා නයිට් රයිඩර්ස්. ඉතින් ඔයගොල්ලන්ට මැච් වල ෆික්ස්චර්ස් අරන් මම බලා ගන්න ඕනේ කියලා ටයිම් ටේබල් එකෙන් බලා ගන්න ඕන නම් කෙලින්ම මේ ඔපෙරා මිනි කියන එකට එන්න. ඉතින් ඒකල්ලා සර්ච් කරන්න Google එකට ගිහිල්ලා ඉතින් මේ ගම්ම තියෙනවා. නැත්නම් ඔයගොල්ලන්ට Google එකේ ගිහිල්ලා කරන්න පුළුවන්. ඉතින් අද තියෙන මේක ඔයගොල්ලන්ට මේ පල්ලෙහාට ගියාම ඔන්න මේ හිටියා මේ ඉබේම අර උඩට එනවා නිසා. ඒ ඔයගොල්ලන් එනවා RCB vs මේ මැච් තෝරි ගණන් තියනවා හරි. 40 කීය වෙනකන් තියනවා කියන්නේ. බුදු අම්මෝ මැයි වෙනකන්. Oh, wait. It's fucking my man. Then පොඩි වීඩ් ගතියක් තියෙනවා ඉතින් බලන්න වෙන ඇති පළවෙනියට KKR versus SRH what a good match a green pitch ඉතින් මේ විදිහට තියෙනවා තේරෙනවා වීඩියෝ එකක් දික් වෙගෙන යන්නේ කියලා මම කෑලි ගන්න හින්දා මේ හරියට තේරෙන්නේ නැහැ දැන් මම මේ ගන්න කෑල්ල ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් ගන්න කෑල්ල දැනට විනාඩි 8:43යි 3ක් දීලා 8:43යි 3ක් නේ විනාඩි 8යි තප්පර 50ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ටයිම් එක වැඩක් නැහැ මට ඕන කොහොමද කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න වගේ. ඉතින් මම පික්චර් එක වගේ ඉගෙන නැති ඔයගොල්ලෝ ගණන් ගන්න එපා ඒක. මේ විදිහට ඔයගොල්ලන්ගේ නිවුස් බලා ගන්න පුළුවන් වෙනවා ඔපෙරා මිනි එකේ. ඒ Huawei වල බ්‍රවුසර් එකට ගියත් එහෙමයි. යරට ගියාම ඔයගොල්ලන්ට නිවුස් බලා ගන්න පුළුවන්. අද මම තව එකක් ගිහලා වෙනම් තව ඔප්ෂන් එකක් මේකේ මේ කැන්සල් වෙනවා කියන්නේ ඔයගොල්ලන්ගේ විකිපීඩියා එක තියෙනවා. මේ විකිපීඩියා කියන්නේ මොකද්ද? දන්න. www.wikipedia.org read Wikipedia in no language. Our language is Sinhala language. under the one at the
දෙමළෙක්ගෙන් අහලා what is your language කියලා එතනින් මේව කරන්න කියලා අnder දෙමළ දාලා එන්න. I know your language එහෙම කියලා අnder දෙමළ කියලා එකක් දාලා මේගොල්ලෝ එන්න ඕනේ. ඒ වෙනතර මෙයා නෑ කියන්න සිංහල. තමයි ඉතින් අපේ භාෂාව තියෙන්නේ 62 වෙනියට. ඉතින් මම හිතන්නේ 3 වෙනියට කොහෙද ඉංග්‍රීසි තියෙන්නේ. පළවෙනියා චයිනා කියන ලැන්ග්වේජ්. ඒ ඔයාලගේ Gmail එක බලන්න මොකද? කෙලිම ඔයගොල්ලෝ වයිෆරයට ගිහින් එන්න ඕනේ නැහැ. යන්න ඕනේ ඉන්නේ. මේ ගේම් ගහන්න ගියාම ඔයගොල්ලන්ට කෙලින්ම ඔයගොල්ලන්ට මේ කෙලින්ම එනි ටයිම් ඩේටා පැකේජ් එකක් හරි. හරිද? ඔයගොල්ලෝගේ ඩේටා ඉවර නම් කෙලින්ම මේ පැකේජ් එකක් දාගත්ත ඉවර වෙනකම් මේක බැලුවා. ඒකල අවසාන ටිකේ ප්ලේ ගේම්ස් කියන එක කියලා ගේම් ටිකක් ප්ලේ කරන්න. ඩේටා ඕනේ නැහැ. ඔය මේ මොකද්ද? ස්ටික්මෑන් රුක් කියන එක තමයි මේ අඩුවෙන්ම ඩේටා යන්නේ. ස්ටික්මෑන් කෙනෙක්ම තමයි. ඉතින් තව මොකක්ද තියෙන්නේ මේකේ? ඉතින් තියෙනවා ලොස් ඇන්ජලිස් මොකද්ද ඒක? ආය තියෙන්නේ මොඩවදඩි. ඒක මොකද මේ ඔපරේ? ඩේටා සේවිංස්. ඩේටා සේවිංස් තියෙනවා 46 MB saved. 46 MB නෙමෙයි මට මේ තව 40ක් ඕන වෙලා තියෙන්නේ. බුක් මාස් කියන ඔෆ්ලයින් පේජ් ඔෆ්ලයින් පේජ් වල ඒක ඩවුන්ලෝඩ් කරලා නැහැ මම දැන් ගේම් එක සර්ච් කරලා බලමු ඩවුන්ලෝඩ් කරන්න. අපි සර්ච් කරලා බලමු WCCP තියෙනවා කියන්නේ. තියෙනවා කියන්න මේ මම දැනගෙන හිටියේ මේක Google එකෙන් යන්න හරිද? Google එකෙන් යන්න ඉතින් කවදාවත් APK pure වලින් යන්න එපා ඔයගොල්ලෝ. ඉතින් ඒක මාර කේස් කියන්නේ කේස්මයි. කේස් කියන්නේ කේස්ම කේස්. මම booking.com එකට යනවා පොඩි වැඩක් බලාගන්න කියලා. pinset opera.com නේ බ්ලොක් කරනවා. අද ඉන්ඩෙක්ස් එකක් ආවා. what ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතුනේ? සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මේ ප්‍රශ්නයක් අහන්න කමෙන්ට් කරලා. නැත්තම් මම මට විශ්වාසය ඉතින් කමෙන්ට් එකක් දාන්න. මොකද කාන්න ඉතින් මේ බර කරන්න බෑනේ ඔයගොල්ලන්ට. කමෙන්ට් එකක් අහන්න කියලා ඉතින් මම දන්නේ නැහැ කොහොමද උනේ කියලා. මම ෆිල්ම් අප්ලෝඩ් කරනවා හරිද? මම ඉතින් මේක මේ අදම අප්ලෝඩ් කරන්නේ 2025 අප්‍රේල් 6 වෙනිදා අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයසලා ව්ලොග් එකක් ගේන්නත් හිතාගෙන ඉන්නවා. අවුරුදු දවසක් පොඩ්ඩක් ව්ලොග් එකක් ගේන්නත් හිතාගෙන ඉන්නවා. මේක ඉතින් එඩිට් කරන්න දවස් 4-5ක් යයි. මොකද පොඩි ටිකුත් තියෙනවා. ඉතින් අද මම ගිහින් එන්න. මේ තියෙන වගේ එඩිට් කරන ඔක්කොම මේවා ටික ටෙක්ස්ට් රෙකෝඩ් එක ගණන් ගන්න එපා හරි. thumbnail edit කරන්න pixel lab එකෙන් ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක එඩිට් කරන්න Photoshop එකෙන් Photoshop එකේ watermark නෑ. ඉතින් මම දැන් ඔයගලන්ට YouTube දැන් මේක බලනවා නම් ඉතින් බලන්න කරන්නම් මම දැන් වීඩියෝ එකක් දාලා ඉතින් Photoshop එකේ කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න අනම් මේ CapCut එකේ වීඩියෝ එඩිට් කරන්න හැටි වීඩියෝ එකක් එඩිට් කරන්න හැටි දාලා ඇති. මේ CapCut එකෙන් මම සාමාන්‍ය එඩිට් කරන්නේ ඔය ෂෝට් නම් එඩිට් කරන්නේ නැහැ. ඔයාගේ වයස කීලා නම් මම දාන්නේ. ඒ එඩිට් කරන්නේ නේ Photoshop එකේ. මේ හොඳට සිංහල ටයිප් කරන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. Bye bye.